hello guys. ඉතින් කොහමද ඔන්න ඔක්කොම එකතුලා තින්නේ ආයිෂාගෙන තවත්ම සුපිරි අලුත් වීඩියෝ එක. ඉතින් එක දෙකට ෆිෂ් ලවර්ස්ලාට වීඩියෝස් ටිකක් ගෙනාවා. ඉතින් අපි ඉස්සරහට vlog දානවා අපේ vlog වල කට්ටියට. අදත් ඉතින් ෆිෂ් ලවර්ස්ලාටම තමයි වීඩියෝ එක ගෙනාවේ. අද මම ගෙනල්ලා තිනවා කියන්නේ මගේ මාළුන්ගේ වතුර ඉක්මනට කොළ වෙන්න ගත්තා. ඉතින් මට හිතුණා ඒකට විසඳුමක් ඕනේ කියලා. ඉතින් මම UV light එකක් ගෙනාවා මාළුන් කියලා දාන්න. UV light එක. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද UV light එක මාළුන් කියලා දාන්නේ කියලා. යන් එහෙනම් වීඩියෝ එකට. මේ තීත්නි මාළුන් කිය අපි ඊයේ මේකේ වතුර මාරු කරා. ඒකයි මේ අද කොළ වෙලා නැති වතුර කොළ වෙලා තිබුණා ගොඩක්. ඒ හින්දා ඊයේ පෙරේද වතුර ටික මාරු කරලා උත්තර පිරෙව්වා. මේ ඉන්නේ දැන් ඉන්නේ යාළුවෝ ටික. ඔස්කල රාජධානිය දැන් ඔස්කල 6 දෙනෙක් ඉන්නවා. කාලේ ඉඳ ඔස්කල දෙන්නයි. වේල්ටෙල් ඔස්කල දෙන්නෙක් ආවා. තව මෙන්න මේ ස්ලු ඔස්කල දෙන්නෙක් ආවා. මේ වේල්ටෙල් ඔස්කල එහෙනම් අපි ගිහලා බලමු කොහොමද UV light එක හයි කරන්නේ කියලා. මේ තියෙන්නේ අපේ UV light එක. ඇත්තටම ඉතින් මම මේක online order කරේ. අපේ කඩවල වල තිබුණේ නැහැ මේකේ බලපුවා. ඉතින් අපි මේක unbox කරලා බලමු. මේකේ මේ පැකේජ් එකට මෙන්න මෙන් එකකුත් ආවා. ट्रांसमीटर का මේක නම් උමනාන ගන්න නැති වෙයි. කමන්නේ අපි අරන් තියාගමු. අපි දැන් එහෙනම් මේ box එක unbox කරගමු. අන්න අපි දැන් මේක unbox කරගමු. මෙන්න මේගේ චූටි නොබ් දාක් තියෙනවා මේ UV light එක අපේ මෙව් එකට හයි කරගන්න ටැංකියට. ඊට පස්සේ මෙන්න මේගේ ප්ලග් එක තියෙනවා. ඊට පස්සේ ඒ වයර් එකේ හිමම ස්විච් එක තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ තමයි තියෙන්නේ අපේ aquarium UV light එක. මේ තියෙන්නේ ඉතින් UV light එක. මේ තියෙන්නේ වීදුර වගේ අපේ UV light එක. මේක වෝට් 11 එකක් පොඩි එකක් ගෙනාවා මුලින්. මේ දෙපැත්තේ නොබ් දෙකක් තියෙනවා. මේක දැන් බටයක් ඇතුළට දාලා හයි කරගන්න ඕන. මොකද UV light එක නිකන් දාන්න බෑ සරයි. මෙන්න එහෙම තමයි අපේ UV light එක එන්නේ. ඉතින් එහෙනම් අපි මේක හයි කරගද්දි හම්බෙමු. ඉතින් මම UV light එක හයි කරන කලින් මට හිතුණා ඒ ගැන පොඩ්ඩක් ඕගලන්ට කියන්න. මේක හයි කරන්නේ ඒ වගේ දන්නේ නැති අයට. ඇත්තටම මේ UV light හයි කරන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ හිතන ඔයගොල්ලෝ මාළු ටැංකියේ වතුර ඉක්මනට කොළ පාට වෙනවා නම් ඒක විසඳුමක් වශයෙන් තමයි UV light එක හයි කරන්නේ. ඒ වතුර කොළ පාට වෙන්නේ ඇල්ගී විශේෂයක් හින්දා. ඇල්ගී ඉඳලා දැන් මේ UV light එක හයි කරාම මේ UV light එකේ තියෙන UV කිරණ ඇත්තම සරයි. ඒ සරට ඇල්ගී මැරෙනවා. එහෙම ඇල්ගී මැරිලා ඒ ඇල්ගී ෆිල්ටර් එකට පෙරෙන්න සලස්වනවා. ඊට පස්සේ ඒකල ෆිල්ටර් එකේ රැඳෙනවා ආයි ටැංක් එකට එකතු වෙන්නේ. ටැංක් එකට එකතු වෙන්නේ හොඳ වතුර. ඉතින් මෙන්න මේ වගේ ඇල්ගී පාලනය කරන්න තමයි මේ UV light එක අපි පාවිච්චි කරන්නේ. මීට අමතරව එක එක කෙමිකල්ස් වර්ග තියෙනවා. හැබැයි ඒවා తాවකාලිකයි. ඊට වඩා මේ UV එක ටිකක් දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ UV light එක අපි නිකන් ටැංකියට දාලා හරියන්නේ නැහැ. මේ UV light එක හරහා වතුර ගලන්න සලස්වන්න ඕන. එතකොට තමයි මේ UV light එක හරියට වැඩ කරන්නේ. නිකන් ටැංකියට දාලා තිබ්බයි කියලා වතුර කොළ එක හරියන්නේ නැහැ. ඉතින් මේ UV light එක ඊන්ද අපි බටයක් ඇතුළට දාලා ඒ බටේ හරහා වතුර ගලන්න සලස්වන්න ඕන. හැබැයි මේ ගලන වතුර UV light එකට අහු වෙලා කෙලින්ම ෆිල්ටරේට වැටෙන්න සලස්වන්න ඕන. ටැංකියට වැටෙන්න ආයෙ දාන්න එපා. මොකද එතකොට මැරිච්ච ඇල්ගී ආයෙ ටැංකියට වැටෙනවා. එහෙම වැඩක් නැහැ. ෆිල්ටරේට ගිහිල්ලා ෆිල්ටරෙන් පෙළිලා ආයෙ ටැංකියට එන විදිහට හදා ගන්න ඔයගොල්ලෝ හදා ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි මේ UV light එක අඩුම ගානේ ඔයගොල්ලෝ අවුරුද්දකට සැරයකට මාරු කරන්න ඕන. මොකද මේක අවුරුද්දක් විතර ගියාට පස්සේ මේකේ තියෙන මේ සැර ගතිය UV light එක අඩු වෙනවා. එතකොට මේක හරියට වැඩ කරන්නේ නැති යනවා.
ඒන්ද අවුරුද්දකට සැරයක්වත් මේ UV light එක ඔයගොල්ලෝ මාරු කරන්න ඕන UV light එකක් දානවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි UV light එක ගැන කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට ටැංකියට ප්‍රමාණයක් UV light එක තොරලා ගන්න පුළුවන්. වතුර ගොඩක් තියෙනවා ටික හොඳයි. වෝට් වැඩි ගානක UV light එක ගැන මම ගත්තේ වෝට් 11. මට හිතෙනවා ඒක මදි වෙයි කියලා මගේ ටැංකියට කොහොමද මදි මම පොඩි ඒක කොට අර සල්ලි ඉතුරු කර ගැනීමක් වශයෙන් තමයි ඒක ගත්තේ. ඔයගොල්ලෝ ගන්නව නම් හරියට බලලා ගන්න. UV light එක ප්‍රමාණ වලින් තියෙනවා. මට කඩේ ගිහම බැරින එකයි මම ඔන්ලයින් ඕඩර් කරේ. මේ කොහොම හරි UV light එක දාන්න ඕගොල්ලන්ගේ වතුර කොළ වෙලා තියෙනවනේ. ඒතර වතුර ටික දවසක් දාලා තියෙද්දි ඒක හයි යනවා. ඊට වඩා මම තවත් විසඳුමක් ඕනනම් දෙන්න ටික දවසක් කරන්න පුළුවන් එක. කෙමිකල් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ ටැංකියේ මාල්ඩිය අයින් කරලා කොන්ඩිස් තියෙනනේ කඩේ. ඒ කොන්ඩිස් ටිකක් දාලා සාමාන්‍යයෙන් පැක් විතර තියලා වතුර ගයින් කරලා ආයෙ වතුරක් පුරවන්න. එතකොට වතුර කොළ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ටික දවසක් යනකම්. මමත් ඔක කරා ටික කලින් දවසේ. ඒකයි මේ තාම කොළ වෙන්නේ නැත්තේ. ඊයේ පෙරේදා වතුරක් දැන් පුරවලා කොන්ඩිස් ටිකක් දාලා හොදලා ආයෙ වතුර ටිකක් පිරෙව්වා. ඒකයි ඔය තාම කොළ වෙලා නැත්තේ. ඒ වුණාට කලින් මම ගෙනාව UV එක. ඔය ටික තමයි ඉතින් UV එක ගැන කියන්න තියෙන්නේ. එහෙනම් අපි UV light එක හයි කරගමු. යමු හයි කරන්න. UV light එක හදන්න අඟල් 1.5 විතර මේ බටයක් ගෙනාවා. අඩියක සයිස් විතර. ඊට පස්සේ මේ වගේ රේඩියස් එකක් තියෙනවා. හයි කරගන්න තමයි තියෙන්නේ. හයි කරගමු. එහෙනම් යමු. අපි මෙන්න මේ වගේ එක පැත්තකට රේඩියස් එකක් ගහගත්තා. දැන් මේකට UV light එක දාන්න යන්නේ. මෙතන මේ වගේ කට්ටයක් කපාගත්ත පොඩියට. වයර් එක එළියට ගන්න ලේසි වෙන්න. ඔය වගේ ගාන්න වයර් එක තියාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේකේ මේ විදිහට වහගන්න ඕන. මෙන්න මේ වගේ චුට්ටක් ඉතිරි වෙන විදිහට. ගොඩක් ඔයගොල්ලෝ තියාගන්න එපා නැත්නම් වතුර ලීක් වෙන්න පුළුවන්. දැන් හරි. දැන් දෙපැත්තටම ගහලා තියෙන්නේ. දැන් මේකට හයි කරගන්න තමයි තියෙන්නේ. බටේ ප්‍රමාණය මම ගත්තා. ඊට පස්සේ කපා ගන්න තියෙන්නේ. කුඩු හැදෙයි. මාත් කරගත්තා. දැන් කපා ගන්න තමයි තියෙන්නේ. පේනම් කපා ගන්න. ගොඩ යන්නේ. ඊට පස්සේ අපි බටේ කපාගෙන ඒක තිබ්බ කෑල්ල මෙන්න මේ වගේ මේක එක පැත්ත උඩට ගහ ගන්නවා. ඊට පස්සේ ඉතුරු කෑල්ල යටට ගහගෙන තින්නේ. මොය අරුවනේ. ඔන්න මම පික් කරගන්නවා. ඔන්නෝ තමයි ඉතින් UV light එක හයි කරගත්තේ මේකට. අරුවනේ. දැන් මේක අතන ෆිල්ටර් එකට හයි ගන්න තියෙන්නේ. ඉතින් ගන්න තියෙන්නේ. අරුවනේ. මගේ කොට වෙලා අරුවනේ. අර ගන්න ඕනේ. යට සෙට් වෙන්නේ නැහැ නේ බටේ කොට උනාද?
යාර සෙට් කරලා ගන්න. ඒක කොට උනා. දැස වැඩි. වෙදනද? ඔව් වැදුනා බටේ ඇදෙනවා. හරි නේද කන්න. අපි දැන් UV light එකට කරන්ට් එක දුන්නා. දැන් බලන්න යන්නේ ඉතින් ඒක වැඩද කියලා. හත් වෙනවද බලන්න. ලයිට් එක කරගෙනද? මොකද එහෙම? ඒ යටින් තරවන්න. ඕකනේ. ඔන්න පත් වෙනවා දැන් UV light එක. උඩටම පත් වෙන්නේ. නැපත් වෙන්නේ නැහැ නේද? එහෙනම් ඔක්කොම දින්නේ. හරි දැන්. හරි ඒක ඔක්කොම. දැන් පත් වෙන්නේ. ඔන්න තමයි UV light එක අපි හයි කරේ. මේක මෙතන පොඩි ලීක් එකක් තියෙනවා. ඒක නම් වහන්න වෙනවා පස්සේ. කරන්ට් එකක් දුන්නා. දැන් වැඩ අපි එහෙනම් පස්සේ බලමු මේක වැඩ හරියට වෙලාද නැද්ද කියලා. හරිද? ඔන්න ඉතින් දැන් UV light එක දාලා දවස් 3ක් විතර ගියා. දැන් අපි පෙරේදන UV light එක දැම්මේ. ඊට පස්සේ ඊට කලින් දවස් දෙකකට කලින් තමයි මේක වතුර පෙරෙපි. දැන් අර කලින් කොළ වෙච්ච විදියට නම් මේ වෙනකොට මේ වතුරේ කොළ වෙලා තියෙනවා නම් හැබැයි තාම වතුරේ කොළ වෙලා නැහැ. හොඳට තියෙනවා. කලින් තිබ්බටත් වඩා හොඳ අර අපි දාති පොඩි මිස්ට් එකක් වගේ වතුර තිබ්බා. දැන් ඒක ටිකක් අඩු වෙලා වතුර තාමත් හොඳට තියෙනවා. අපි මෙතන කරන්ට් එක දුන්නා මෙන්න මෙතන ප්ලග් එකට. මාළියක් ඉන්නවා ඒ හොඳට. තාම වතුර කියන තරම් වරදක් නැහැ. තව දවසක් දාලා බලමු මොනවා වෙයිද දන්නේ නැහැ. හොඳයි. ඇත්තටම වැඩ කරලා තියෙනවා. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ගේ වතුරක් කොල වෙනවා නම් අනිවාර්යයෙන්ම UV light එකක් ගෙනහලා දාන්න. ඒක ගොඩක් හොඳයි. ඔන්න ඉතින් අපේ UV light එක සුපිරියට වැඩ කරලා තිබ්බා. ඔව් කෝ subscribe කරේ නෑ නේද? subscribe කරලා එන්න. අපේ ඉක්මනට 1k ගහන්න ඕනේ. ඉතින් subscribe කරලමු. එහෙනම් අදට වීඩියෝ එකකින් යන්නේ UV light එක මෙහෙමයි දැම්මේ. තවත් ඉස්සරහට සුපිරි වීඩියෝ ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමෝම subscribe කරලා තියන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඊළඟට ඕන වීඩියෝ කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන්ගේ කමෙන්ට් වල තියෙන වීඩියෝ අනිවාර්යයෙන්ම ගේන්න try එකක් දෙන්න. හැමෝම like කරන්න, share කරන්න, comment උත් දාන්න, අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් අතර ගිහින් මේ ආයුෂය